අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත්. මොකද මේ ගර්භණී කාලයේදී අපි ගන්න බෙහෙත් පෝෂණ අතිරේක වලින් එකක් තමයි මේ යකඩ පෙත්ත කියන්නේ. ඉතින් මේ යකඩ පෙත්ත මවගේ වගේම පුංචි පැටියගේ වර්ධනයට තාමත් බලපාන පෙත්තක් තමයි මේ බෙහෙත. ඔයා ප්‍රෙග්නන්ට් වුණායින් පස්සේ ඔයාගේ ඇඟේ තියෙන වතුර දුරාණු සෛල ප්‍රමාණය මදි වෙනවා. මොකද අම්මගේ බ්ලඩ් වොලියම් එක වැඩි වෙනවනේ. එතකොට ශරීරයේ අවයවවලට ඔක්සිජන් ප්‍රවාහනය කරන්න මේ සෛල ප්‍රමාණය මදි වෙනවා. උදාහරණයක් අපි මෙහෙම කතා කරමු. ඔයාට සීනිකයට 10ක් දෙනවා. මිලිලිටර් 500ක වතුර ප්‍රමාණයක සහ ලීටරයක වතුර ප්‍රමාණයකට දිය ගන්නවා. එතකොට අපිට සීනි රස වැඩිපුර වෙන්නේ මේ මිලිලිටර් 500 ප්‍රමාණය දී කරපු එකේ නේද? ඉතින් මෙහෙම දාපුවම නිසක වශයෙන්ම මේ ද්‍රාවණ දෙකේ රසෙහි පැහැදිලි අඩුවක් තියෙනවා මේ දෙවෙනි ද්‍රාවණයේ නේද? ඒ දේ තමයි මේ අම්මගේ ගර්භණී කාලයේදී වෙන්නේ. උදේ ප්‍රමාණය වැඩි, සෛල ප්‍රමාණය අඩු. මේ ගර්භණී කාලයේදී මේකක් චෙක් කරාම ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්, ඒ කියන්නේ FBC එකක් බලපුවම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එකේ වාර්තා කරලා තියෙන තත්ත්වවලට අනුව ලෝකයේ බොහෝමයක් ගර්භණී කාන්තාවන් වෙන රෝගයක් හැටියට සඳහන් කරලා තියෙනවා මේ ඇනීමියායින් ප්‍රෙග්නන්සි කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඇඟිලේ අඩු කියන එක තමයි. පළමු ත්‍රයිමාසිකයේ ආහාර ගැනීමට අපහසු වීම, මවගේ සාමාන්‍යයෙන් හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන තිබීමත් මේකට බලපානවා. කෙසේ වෙතත් හිමොග්ලොබින් ප්‍රමාණය 10ටවත් තියාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් 10ට වඩා අඩු වුණොත් වියෝචි වෛද්‍යවරයා එයාට කරන්න ඕන දේ සුදුසුම ඔබව පරීක්ෂා කරලා ඔබගේ බබාව පරීක්ෂා කරලා බලලා දැනුම් දෙයි. මවට වගේම පුංචි පැටියටත් මේක බලපාන නිසා වෛද්‍යවරු උපදෙස් දෙන ආකාරයටම බෙහෙත් ලබා ගන්න තමයි ඕනේ. දැන් අපි බලමු මවට වගේම මේ පුංචි පැටියට වෙන්න පුළුවන් සංකූලතා මොනවද කියලා මේ අම්මගේ යකඩ ප්‍රමාණය ඇඟේ අඩුවීම මගින්. මුලින්ම අපි අම්මගේ පැත්තෙන් බලමු. මුලින්ම කතා කරන්න පුළුවන් අම්මගේ ඉම්යුන් සිස්ටම් එක දුර්වල වෙනවා. ඒ නිසා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න ප්‍රධානම දේ තමයි මේ ඩිලිවරි එක ගැන. ඩිලිවරි එකේදී අධික රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඒක නෝමල් හම්බුණත්, සීස හම්බුණත් ඒ රුධිර වහනය වැඩි වෙන්න පුළුවන්. පෝස්ට්පාර්ටම් හිමරේජ් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පසු ප්‍රසව කාලයේදී ඇති වෙන රුධිර වහනය වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අම්මගේ නීරක්තිය නිසා එදිනදා වැඩ කටයුතු කරගන්න අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් බබාට ඇති වෙන්න පුළුවන් පොත්බර අඩු වෙන්න පුළුවන්, අඩු මාසෙක උපදින්න පුළුවන්, උසේදී වර්ධනය අඩාල වෙන්නත් පුළුවන්. ඒ වගේම බබා ඉපදුනේන් පස්සේ රක්තහීනතාවය, ඒ වගේ දරුවාගේ වර්ධනයේ යම් අඩාල වීම දැක්කම මේ මූලික කරුණු එක්කම දැන් අපි කතා කරමු මේ යකඩ පෙත්ත ගර්භණී කාලයේදී අපි නිවැරදිව ගන්නේ කොහොමද කියලා. යකඩ පෙත්ත විවිධ පාටවලින් තියෙනවා. ස්ථිරවම කල එකක් දෙන්න සඳහන් කරන්න බෑ. ඔයාලට සායන ලබා දෙන පෙත්ත වගේම සමහර කැමැත්තක් දක්වනවා තමගේ නියෝජී වෛද්‍යවරයා දෙන යකඩ පෙත්ත ලබා ගන්න. මේ පෙත්තේ අවශෝෂණය හොඳින් සිදු කරගන්න නම් කෑමට පැය දෙකකට පෙර හෝ කෑමෙන් පැය දෙකකට පසු ලබා ගන්න අමතක කරන්න එපා. අනිත් කාරණාව තමයි මේ බෙහෙතත් එක්ක ඒකේ අවශෝෂණය අඩු කරන කැල්සියම්, කිරි වර්ග, ෆී වර්ග ගන්න යන්න එපා. කෑම කාපු ගමන්ම පෙත්ත ගන්න යන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙක් ඇනිමිඩොක්ස් කියන බ්‍රෑන්ඩ් එකේ කරලා තමයි පාවිච්චි කරන්නේ. නිල් පාට එක කොටසක්, රෝස් පාට එක කොටසක් තියෙන කරලා ඇනිමිඩොක්ස් කැප්සියුල් එකේ යකඩ ප්‍රමාණය ලබා දෙනවට අමතරව විටමින් වර්ගත් අඩංගු වෙනවා. අපිට මේක ගන්න හොඳම වෙලාව මොකද්ද? රාත්‍රියේදී ගන්න එක සුදුසුයි. මොකද උදේ වරුවේ ගත්තාම මෙහිදී අතුරු ආබාධ වැඩි වශයෙන් දැනෙන නිසා දවසේම අපහසුතාවයෙන් තමයි ඉන්න වෙන්නේ. සයිඩ් ඉෆෙක්ට්ස් මොන වගේ අතුරු ආබාධ කිව්වහම මොන වගේ දේවල් දැනෙන්න පුළුවන්ද ඔයාලට? මේක කාන්තාවකකින් කාන්තාවකට වෙනස් වෙනවා. වමනය, ඔක්කාර ගතිය, මලපහ කළු පාටට යන ගතිය, මලපහ වේලලා වගේ යනවා, නැත්නම් සමහරුන්ට දියර ගතියට වගේ යනවා. තව දෙයක් තමයි මේ පෙත්ත ගන්නකොට විටමින් C ටැබ්ලට් එකක් එක්ක ගන්න, නැත්නම් ෆෘට් ජූස් එකක් එක්ක ගන්න. ඒකෙන් අවශෝෂණය වැඩි කරනවා. තව දෙයක් තමයි මේකේ එක පෙත්තක් ගන්නවා වගේම හිමොග්ලොබින් ප්‍රමාණයට අනුව වෛද්‍යවරයා නිර්දේශය කරයි එක පෙත්තක්ද ගන්න ඕනේ නැත්නම් පෙති දෙකක්ද ගන්න ඕනේ කියලා. ඒ කියන ආකාරයටම යදාල දිනේ දක්වා ගන්න. නැවතත් අපි බ්ලඩ් චෙක් අප් එකක් කරලා වෛද්‍යවරයා ඔබට කියයි මේක නවත්තන්න ඕනේද නැද්ද කියන එක. මතක් කරලා ඔයා මේ යකඩ ප්‍රමාණය බෙහෙත් වලින් ලබා ගන්නවා වගේම ඔයාට පුළුවන් යකඩ ප්‍රමාණය වැඩි ආහාර, කැම වර්ග
ඔයාගේ කෑම පිඟානට එකතු කරගන්න. ඉතින් මේ ගර්භණී කාලයේ පුරාවට සියලුම මව්වරු නිරෝගීව සහ නිරෝගී දරුවෙකුගේ සතුට විඳීමට උන් සියලු දෙනාටම හැකි වේවායි කියන ප්‍රාර්ථනාවත් සමග අදට නවතින්නම්. සුබ සතියක්.